සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. ප්‍රශ්න විදිහට ආනාපාන සතිය ඉරියාපත ආදී භාවනා පබ්බවලදී හුස්ම ඉරියව්ව යන්න ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණු වන අතර පටික්කුල සංඥා පබ්බේදී එය මනෝමූලික අරමුණකි. පටික්කුල මානසිකාරය කිරීමෙන් විවිධ මානසික ආබාධ හා දිවිනසා ගැනීම ආදී සිදුවීමට හේතුව ඒ මනෝමූලික අරමුණක් නිසාද කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔය ඇත්තටම ප්‍රශ්නේ එච්චර හොඳට නිර්වචන වෙලා නැහැ. නමුත් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොහැකි කියන தত্ত্বය. ඉතින් යන බලනට ආනාපානේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක් ඒ වගේම ඉරියව්ව පුළුවන් කියලා කියනවා. නමුත් ආනාපානයේම පවා සමත වශයෙන් කරන්න පුළුවන් ක්‍රමේ සහ විපස්සනා කරන්න පුළුවන් කියලා ක්‍රම දෙකක් තියෙනවා. ආනාපාන සතිය කියන එක ගමුකෝ අපි ප්‍රශ්නෙට ප්‍රවිෂ්ටයක් විදියට ආනාපාන සතිය තියෙනවා මම හිතනවා නෙවෙයි වේදනාවක ඉන්නව නෙවෙයි සද්ධාහනව නෙවෙයි හුස්ම ගන්නවා කියලා ආනාපානෙ දාන්න පුළුවන්. ඒ වගේම මම හුස්ම ගන්නකොට මට මේ ආනාපානෙ වැටෙන්නේ උදරයේද නාසිකාග්‍රයේද උගුරේද කියලා තමන්ගේ ශරීරයට සම්බන්ධ වෙන්න පුළුවන් තැන ගැටෙන තැන හැප්පෙන තැන කියලා තව එකක් තියෙනවා. තුන්වෙනි එක තමයි ආශ්වාසය කරන වෙලාවේ ප්‍රශ්වාසය වෙනස් කියලා ආනාපානිය ඇතුලේ වෙනස්කම් පේනවා. ඉතින් ඒකෙදී අර හුස්ම ගන්නවා ශබ්ද වේදනා හිතේ නෙවෙයි කියනකොට ඒක හුඟක් වෙලාවට සමතේ පැත්තට වැටෙනවා. හැපෙන තැන වැටෙනකොට ආශ්වාසය මෙහෙමයි ප්‍රශ්වාසය මෙහෙමයි ආශ්වාස කියන්නේ ප්‍රශ්වාසය නෙවෙයි ප්‍රශ්වාසය කියන්නේ ආශ්වාසය නෙවෙයි කියනකොට විපස්සනාට වැටෙනවා. ඉතින් ඒ විදිහට බලපුවම ඕනෙම අරමුණක තියෙනවා ඒ වගේ සංකල්පමය පැත්තක් සහ යථාර්ථමය පැත්තක්. යථාර්ථමය පැත්ත ප්‍රත්‍යක්ෂණය කළ හැකි. සංකල්පමය පැත්ත අපි මනෝමූල කියලා තමයි ප්‍රශ්න අහලා තියෙන්නේ. එනෝ බලනකොට පටික්කුල මනසිකාර්ය හැම වෙලාවෙම ඒ වගේ සංකල්පයක්ම විතරක් නෙවෙයි අපේ ජීවිතේට සම්බන්ධ වෙන වෙලාවල් එනවා. අපි හිතමු අපි කෑම කන වෙලාවෙයි අපිට කෑම වමාරන්න වෙච්ච වෙලාවක වමනයක් ගිය වෙලාවෙයි ඒ පැහැදිලි වෙනසක් අපිට තේරෙනවා. කෑම ටිකක් බලනකොටයි වමාරන වෙලාවක. ඉතින් එතකොට අපිට තේරෙනවා කෑම ගන්නකොට කෑම රුචිකත්වයක් ඇති වෙනවා. වමනයක් දකින්නකොට කෑම අරුචිය පහළ වෙනවා. එතකොට ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි මට්ටමක් තියෙනවා. හැබැයි ඒක උග්‍ර අවස්ථා. අපි දැන් භාවනාවේදී ගත්ත පටික්කුල මනසිකාරය වගේ දේවල් භාවනා කරගෙන යනකොට වරින් වර අපිට ප්‍රියව වැටහිච්ච අරමුණ අප්‍රිය වැටෙනවා. ඒක බුදුජාණන් වහන්සේගේ වචනෙන් අපිත් කියනවනම් හීන ප්‍රනීත වශයෙන් වැටෙනවා. කාලයකට පස්සේ හොඳට හුස්ම වැටුණා කියලා හුස්ම වැටීම පිළිබඳ බොහොම සතුටක්. එහෙම නැත්නම් ප්‍රීතිය ප්‍රමෝදයක් පහළ වෙලා තියෙනවා. සමහරවිට හුස්ම තේරෙනවා එපා වෙනවා. දැන් හුස්මෙම ඉන්නේ එපා වෙනවා. එතකොට හීන ගතියක් වැටෙනවා. අන්න ඒ වගේ ශරීරයේ දිහා වුණත් අනිකුත් ධාතු දිහා වුණත් ඒ හීන ප්‍රනීත භාවය වෙනස් වෙනකොට ඒ හීන භාවයේදී ওই පටික්කුල භාවය තමයි මතුවලා පේන්නේ. එපා වෙන ගතිය. අන්න එහෙම වේවල් භාවනාවේදී ඇත්තටම මතුවෙනවද? එහෙනම් භාවනාවේදී අපි මතු කරව ගන්නවද කිව්වොත් මතු කර ගන්න වෙලාවෙදී නම් විකෘති ඇති වෙන්න පුළුවන්. ස්වභාවයෙන් මතුවෙන වෙලාවවල එන්නේ නැහැ. ඒක නිසා බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ පටික්කුල මනසිකාරය කරන්න ඕනේ ඒ අදාළ ලෙඩේ තියෙන නම් බෙහෙතක් විදියට තමයි. එහෙම නැත්නම් මේ ඕවර් ද කවුන්ටර් බෙහෙතක් විදියට තියුණු පළියට පාවිච්චි කරන්න හොඳ නැහැ. පටික්කුල මනසිකාරය අපි කියන්නේ අසුභ භාවනාවට අසුභේ යන්නේ කියලා කියන්නේ රාගයට ප්‍රතිපක්ෂ ධර්මයක් විදියට. රාගේ වැඩි වෙලා කාට හරි භාවනාව පැත්තකට ඇද වෙලා නැඹුරු වෙලා පටික්කුල මනසිකාරය කරනවා. එවනතු පටික්කුල මනසිකාරය ඕනකට වැඩි කරන්න ගියොත් තමයි ඔක සංකල්පෙම පැත්තේ මනෝමූලෙම පැත්තෙන් ගිහිල්ලා තමයි ජීවිතයට වෛර කරන. එහෙම නැත්නම් සැප හොයලා ජීවත් වෙන අය වැරදියට දකින්න පැති වලට යන්න පුළුවන්. ඉතින් ඒක නිසායි සර්වචන් වහන්සේ තුන්වෙනි පාරජිකා පාලි පොතේ හැම භාවනාවක්ම පක්ෂග්‍රාහී ආනාපානේ ඇර හැම භාවනාවක්ම පක්ෂග්‍රාහී ආනාපානේ ඇර මේ නිසා ආනාපාන සති භාවනාවට විශේෂ දෙනවා ප්‍රමුඛතාවයක් ඕනම භාවනාවකින් ඇති වෙන ප්‍රශ්නයක් ආවොත් ආනාපානට දාන්න එතකොට ඒකෙන් අර ඇති වෙච්ච ප්‍රශ්නය සමනය කර ගන්න පුළුවන් ගතිය. ඉතින් ඒක නිසා අපේ පිටේරවාදී සාමාන්‍ය සිංහල බෞද්ධ කියන පැත්තෙන් ගත්තොත්
මේ ආනාපාන සති භාවනාව දහසක් බුදුන් බුදු වෙන උදේ පාන්දර බුදුන් බුදු කරන භාවනාවක් විදිහට අපි පිළිගන්න ගන්නවා. ඒ නිසා සරුවචනන්සේ ආනාපාන සතියට විශේෂ තැනක් දීපු නිසා උග දෙනෙක් සම්මත ක්‍රමයේ හැටියට කියන්නේ භාවනා කරනවායි කියලා කියන්නේ වාඩි වෙලා හුස්ම බලන එක. ඔය සතිය කියන්නේ ඒක නෙවෙයි. සතිය කියන්නේ ඕනම ඉරියව්වක් ඕනම දෙයක් අරමුණු කරන්න පුළුවන්. හැබැයි අරමුණු මතු කරවගෙන නෙවෙයි ගන්නෙ මතු වෙන අරමුණ. අවස්ථානුකූලව මතු වෙන අරමුණ. ප්‍රකට වෙන අරමුණ. අවස්ථාව හැටියට ප්‍රකට වෙන. ඉතින් ඒක ඇත්තටම ගුරුවරයා යතේ තියෙන සම්බර භාවයක්. අපි කමඨාන් සුද්ධ කරන වෙලාවේ මේ වගේ ප්‍රශ්න අහන වෙලාවේ කවුරු හරි මේ ඕනාට වැඩිය අසුබි මතු කරගෙන එහෙම නැත්නම් මෛත්‍රී මතු කරගෙන මොන හරි කරනවා නම් කියන්නේ ඇයි එහෙම කරන්නේ? පුළුවන් හැම වෙලාවෙම ආනාපාන සතිය කරන්න වෛරයක් ආවොත් මෛත්‍රී භාවනා කරන්න. ඒ වගේම කෑදරකමක් ආශාවක් රුචියක් ආවොත් පටික්කුල මානසිකාරය කරන්න. ඒවා එතකොට ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් කියලා තියෙනවා. අහවල් ලෙඩේට මේ බේත. එහෙම නැතුව තිබුණට පාවිච්චි කරන දේවල් නෙවෙයි. ඉතින් ඒක පිළිබඳව මම ඉස්සල්ලාම මට අහන්න ලැබුණේ ඒ බුරුමේ පණ්ඩිතසාංශෙත් එක්ක පණිතාරාමේ ඉන්නකොට. මොකද එතෙන් දෙන හුඟක් බටහිරාය. ඒ නිසා දෙන්නේ භාවනාව ප්‍රයෝජනෙට සලකලා. තිබුණට පාවිච්චි කරන්න යන්නේ නැහැ. දැන් මෙහෙදි මම කමටහන් සුද්ධ කරන්න ගියාම සමහර ඇත්තු එනකොටම කියන්නේ අපි දෙන උපදේශ පිළිවෙදින්නේ නැහැ. එයා අසුභ භාවනා කරගෙන එනවයි කියලා. මම කියනවා හොඳ කරලා බලන්න. අවුලක් වෙනවනම් මම කියනවා කරුණාකරලා මධ්‍යස්ථාන වලට යන්න. අවුලක් නැතුව ඒක යනවනම් එයාට ගැළපෙනවා වෙන්න පුළුවන්. ඉතින්දී අපි පුද්ගල විශේෂත්වයේ සලකලා තමයි ඒ තියෙන ප්‍රශ්නෙට හෝ පුද්ගලයාට උත්තර දෙන්නේ.